මත්ද්‍රව්‍ය පාවිච්චි කරන රියදුරු කොන්දොස්තරවරු හඳුනාගෙන එයාලට ඒකේ මුදවා ගැනීම සඳහා මේ පරීක්ෂණයක් පවත්වනවා. මේක වැඩසටහන දැන් කාලෙකින් ඉඳන් අපි ක්‍රියාත්මක කරනවා. ගරු සභාපතිතුමාගේ උපදේශ මත ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවත් ප්‍රවාහන වෛද්‍ය ආයතනයත් එකතු වෙලා මේ කරන වැඩේ. මේක ඇත්තටම සාර්ථකයි. මොකද බස් හිමියොත් ගොඩක් වෙලාවට අපිට මේකට එයාලගේ කැමැත්ත ප්‍රකාශ කරලා දිනවා. මේක හොඳ ක්‍රියාවක්. ඇත්තට මොකද මේ යුවදුරෙන් අයින් කර ගැනීම තමයි එයාලට අවශ්‍ය වෙලා තියෙන්නේ. දැන් අද මේ විශේෂ සිද්ධියක් වුණා මේ ඒ කියන්නේ මාර්ගස්ථර මගේ ප්‍රවාහන අධිකාරියෙන් තමයි මේ රියදුරන්ට එන්න කියලා මේක කරේ. මොකද රියදුරන්ගේ ප්‍රවණතාවය කොහොමද? ඔව් හොඳ ඉදිරිපත් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මොකද මේ වෙනකොට අපි 200කට ආසන්න පිරිසක් පරීක්ෂා කරලා තියෙනවා. උදේ 9ට පටන් අරගෙන. මොකද ලොකුම දේ තමයි අපි යාලට මේ වාර්තාව නැතුව ගමන් වාර ලබා දෙන්නේ නැහැ. ඒක නිසා මෙයාලට අනිවාර්යෙන් මේක කරගන්න වෙනවා. මේක මේ පරිගැනීමක් කොහොම මෙයාලට දඬුවම් දීම නෙවෙයි අපේ අරමුණ. මේ මත්ද්‍රව්‍ය උදුරෙන් මෙයාලව ඉවත් කරගන්න එක තමයි අපේ ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ. මේකෙන් වෙන ප්‍රතිලාභය මොන වගේද? ඔව් මේකෙන් වෙන ප්‍රතිලාභය මොකද විශාල පිරිවැයක් දාලා තමයි ඇත්තටම රජයේ ප්‍රවාහන අමාත්‍යාංශය ඒ වගේම මේ සෞඛ්‍ය අමාත්‍යාංශය එතකොට මේ අපේ නිලධාරි විශාල පිරිවැයක් දාලා මේක කරන්නේ විශේෂයෙන්ම පළවෙනිම අරමුණ තමයි අපි මගියාගේ ආරක්ෂාව. මගියා සුරක්ෂිත කර ගැනීම තමයි ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ. මොකද මේ විදිහට මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා මේ බස් රථයක් අරන් යනවා කියන්නේ ඒක ලොකු අවදානමක්. විශාල ජීවිත සංඛ්‍යාවක් එයාලා අරන් යන්නේ. ඉතින් අපිට ඕන ඒ තත්ත්වයෙන් එයාලා මුදවාගෙන එයාලව මේ ප්‍රවාහන සේවය හොඳ අරමුණක් කරා ගෙනෙන්න මේගොල්ලන්ගේ මේ මත්ද්‍රව්‍ය උල්පේ මෙයාලව ඈඩ් කර ගැනීම සහ පළවෙනිම අරමුණ වෙලා තියෙන්නේ මගියාගේ ආරක්ෂාව. ඒ වෙනුවෙන් තමයි මේ හැමදේම කරන්නේ.